ආයිබෝවන් සුබ දවසක්. මගේ නම ගනිතු බාලසූරිය. ඉදිරි විනාඩි කිහිපය ඇතුළතදී මම ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Lightroom මුල සිට ආරම්භ කරන කෙනෙක්ට පියවරින් පියවර කොහොමද යන්නේ කියන එක. මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් Lightroom වලට ගියාට පස්සේ Lightroom වල තියෙන ඉන්ටර්ෆේස් එක මූලික කරුණු කිහිපය. Lightroom වලට අලුතෙන්ම යන ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ලැබෙන්නේ. මේක උඩින් තියෙනවා ලයිබ්‍රරි කියන කොටසක්, ඩෙවලොප් කියන කොටසක් සහ තවත් කොටස් කිහිපයක්. Lightroom අපි භාවිතා කරන්නේ Photoshop මෙන් මූලික පසු සංස්කරණ ක්‍රියාවලිය සඳහා පමණක් නෙමෙයි. අපිට පුළුවන් Lightroom භාවිතා කරලා අපි ගන්න ඡායාරූප පිළිවෙලකට සකසා ගන්නත් අවශ්‍ය වෙලාවකදී ඕනම ඇල්බම් එකක් අතර මාරු වීමේ හැකියාවත් මේ Lightroom සතුව තියෙනවා. මේ ලයිබ්‍රරි කියන කොටසෙන් තමයි අපේ සියලුම ඡායාරූප අපි පිළිවෙලකට බලාගන්නේ. ඊට අමතරව මේ පල්ලෙහෙන් ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ලබා ගන්න ඡායාරූප විවිධාකාරයෙන් අපිට බැලීමේ හැකියාව වෙනස් කරලා තියෙනවා. උදාහරණයක් හැටියට මෙතනින් ගියොත් මේ තියෙන grid view එක. මෙතනදී අපිට ඡායාරූප සියල්ලම බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ඡායාරූප පිළිවෙලට සකසා ගැනීම එක්කෝ අපි ඡායාරූප ගත වෙලාව එහෙම නැත්නම් ඡායාරූපේ නම අපි ඡායාරූපේ රේට් කරන විදිහ අනුව මෙතනින් පිළිවෙලකට සකසා ගන්න පුළුවන්. ඊට අමතරව මේ වම් අත පැත්තෙන් ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් කැටලොග් කියන කොටසක් තියෙනවා. ෆෝල්ඩර්ස් කියන කොටසක් තියෙනවා. කලෙක්ෂන් කියන කොටසක් තියෙනවා. ඊට අමතරව පබ්ලිෂ් සර්විස් කියන තව කොටසක් තියෙනවා. Photoshop වලදී අපි ගන්න එක් ඡායාරූප අපි PSD ෆෝමැට් එකෙන් සේව් කරනවා. එතකොට එක් ඡායාරූපෙට PSD එකක් ලැබෙනවා. නමුත් Lightroom වලදී අපිට පුළුවන් එක් ඡායාරූපයක් නැතුව අපි import කරන සියලුම ඡායාරූපවල location ඒ වගේම අපි develop කරන ඡායාරූපය develop කරන කොටස් සියලුම දේවල් එකතු කරලා catalog file එකක් හදන්න. මේක Photoshop වල PSD file එකක් හා සමානයි. නමුත් වෙනස තියෙන්නේ PSD file එකක් තරම් Lightroom වල catalog file එකක් ප්‍රමාණයෙන් වැඩි වෙන්නේ නැහැ. ඊට අමතරව ඡායාරූපයට අවශ්‍ය කරන මේ ඉක්මන් වෙනස් කර ගැනීම වඩ කරගන්න පුළුවන් quick develop කියන කොටස යටතේ. උදාහරණයක් හැටියට සියලුම ඡායාරූප කළසුදු කිරීම හෝ එහෙම නැත්නම් වර්ණවල saturation වැඩි කිරීම හෝ එකපාර කරන්න ඕන නම් අපිට quick develop කියන කොටසට යන්න පුළුවන්. ඊට අමතරව අපිට keywordings වලින් පුළුවන් ඡායාරූප පිළිවෙලකට සකසා ගන්න තවදුරටත් අපි ඒක ඉදිරි ටියුටෝරියල් වලදී බලමු. ඊට අමතරව ඡායාරූපවල metadata වෙනස් කිරීමේ හැකියාවකුත් තියෙනවා. උදාහරණයක් හැටියට ඔයාලට copyright info දාන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ metadata වලින් ඒක වෙනස් කරන්න. ඊට අමතරව මේ තමයි අපේ library කියන කොටසේ හම්බෙන මූලික අතුරු මුහුණත. ඊට අමතරව develop කියන කොටසෙන් තමයි අපි ඡායාරූප සියල්ලක්ම පසු සැකසුම සිද්ධ කරගන්නේ. එතනදී අපිට කොටස් කිහිපයක් තියෙනවා. basic, tone curve, HSL, split toning, detail, lens correction, effect සහ camera calibration කියන එක. ඒ වගේම වම් අත පැත්තෙන් තියෙනවා ආයිමත් Lightroom වල preset, snapshot. එතකොට එක් ඡායාරූපයට අදාළ වෙන ඡායාරූප ඉතිහාසයේ history කියලා. ඊට අමතරව collection හැටියටත් කොටසක් තියෙනවා. ඊට අමතරව මේ අතුරු මුහුණතේදී අපිට පසු සංස්කරණය සඳහා අදාළ වෙන තවත් වැදගත් කැලලක් තියෙනවා. ඒ තමයි මේ උඩ කොටස. මේ උඩට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් Photoshop වල හරි එහෙම නැත්නම් සාමාන්‍ය මෘදුකාංගික තියෙන මෙනුව අපිට ලැබෙනවා. මෙතනදී අපිට පුළුවන් අලුත් කැටලොග් එකක් ආරම්භ කරන්න. ඒ වගේම දෙවෙනියට edit, develop, photo, settings, tools, view, window සහ help කියන කොටස් ටික තියෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් මෙතනදී map කියන කොටසට යන්න. map කියන කොටසදී අපිට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆොටෝ එකේ තියෙනවා නම් GPS data අපිට පුළුවන් මෙතනදී අපි ඡායාරූප ගත්තේ කොහෙද කියන එක මෙතනදී නිවැරදිව බලා ගන්න. ඊට අමතරව book, slide show, print සහ web publishing කියන කොටස් ටිකත් අපිට මේ Lightroom වලදී ලැබෙනවා. ඕනම කෙනෙක්ට සරලවම ලැබෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. අපි දෙවෙනි ටියුටෝරියල් එකේදී බලමු කොහොමද Lightroom වලට photos import කරගන්න කියන එක. මගේ නම ගනිදු බාලසූරිය. සුබ දවසක්.